පුතා පොඩක් ගන්න එන්නකෝ. තමසට බබෙක් හම්බෙන්න ඉන්නවද? බබේ? නැස? එහෙම නැතනේ. තාම එහෙම මුකුත් දැනගන්න නැත්තම් පොඩක් පයික් මග ලැවිදලා එන්නකෝ. තමසේ භද්‍ර යවුනේ හිරිමල් වයසේ කොල්ලෙක් නේද? ඒක නෙමෙයි. තමසල ගාව මෙච්චරමද කොළ જાති තියෙන්නේ? ඔව් සර්. මාක් කරපුවා විතරයි දැන් තියෙන්නේ. ඉතින් මෙතන තියෙන්නේ පෝස්ටර් පේපර් ඩිමයිල් කොළයි මේ වයිට් පේපර් විතරනේ. ඒ සර් ඩිජිටල් බෝඩුයි බොක්ස් බෝඩුයි තියෙන්නේ. ඒ බෝඩ් නේ මං එහෙම කොළ જાති. තමසේ මහා ප්‍රභුවෙක් නේ. කොළ જાතින උත්තර සමයි සර්. ඇයි මොනවද හොයන්නේ? මම බෝඩ් වගේක් හොයනවා. සර් කොළ වගේක් නේ. ඔව්නේ. මම කොළ જાතියක් හොයනවා. මේක කලින් කොහෙද හම්බෙලා තියෙන්නේ? නෑ සර්. තමසේක නෙවෙයි ඔය හැව්වේ. කල්බෝල් දුකෂේ ගන්න. නෑ නෑ. මම මෙහි බණ්ඩාරවේද. එනකට ඔයාව කොහෙද යන්නේ දැකලා පුරුදුයි වගේ ඩයල් එක ෆැමිලිය. සාමාන්‍යයෙන් ලස්සන මුණ දැක්කම මට එහෙම ලේසියෙන් අමතක වෙන්නේ. මට ෂුවර්ද අපි ඊයේ ටෙලිෆෝන් බූත් එකේ සනත් ජයසූරිය. මං හිතුවා මාව අඳුරගෙන බෝල් කරන අය කියලා. ටිස්සද? එහෙම කරනවා. ඔයාට වෙනස ලස්සන වෙනවා. Thank you. ඔයාට කොණ්ඩේ බැඳලා. ඊයේ කොණ්ඩේ කඩාගෙන නේද හිටියේ? ඔව්. ඒක තමයි අඳුර ගන්න බැරුවනේ. ඔයා වැඩ කරන්නේත් මෙහෙමද? ඔව්. මම මෙතන කැෂියර්. ඔයාව අඳුනගෙනයි කතා කරේ. අර රුපියල් 4 අරන් දුන්නට ආයෙ පාරක් තෑන්ක් කරන්න. no problem. කොහොමද මුදලාලි ඉන්නවද? මට සෑහෙන කොළ ප්‍රමාණයක් ගන්න ඕනේ. බොස් එළියට ගිහිල්ලා. ඒකයි මෙහෙම හරි කතා කරන්නේ. ඇයි? බුවා වණයක්ද? මොකද්ද? මුදලාලි සරද? වලිකානේද? හම්බෝ යකෙක්. කස්ටමර්ස්ලා එක්ක මෙහෙමවත් කතා කරනකොට එයා හරි තරහයි. පොඩකින් වගේ නම්බු ගන්න. ඇයි මං ඊයේ කිව්වේ? මොනවද ඕන කරන කොළ? අපි ළඟ තියෙනවා ඩිමයිල්, පෝස්ටර් පේපර්ස්, වයිට් පේපර්ස් උත් තියෙනවා. ඇත්තටම ඔයගොල්ලෝ ගාව මොනවද තියෙන්නේ කියලා බලන්නයි මං ආවේ. අපි ස්ක්‍රීන් ප්‍රින්ටින් කරන්නේ. මොනවද ගම කිව්වේ නේද තාම? කොළ ගන්න මගේ නම අවශ්‍ය නැහැනේ. මිස් එක්ස්කියුස්. කස්ටමර් කෙනෙක් ඇවිත් ඉන්නවා. හිතුණා මචං පොඩ්ඩක් මෙතන සුද්ධියක් දාන්න කියලා. දැන්ටවත් මෙතන හරියට යකායේ කම්මලා වගේ. බිස්නස් එක පොඩ්ඩක් ඉතින් දියුණු වෙලා නැගලා යනකොට අවුරුදු 18ක 20ක විතර මට නංගි කෙනෙක් ගන්න කියලා තමයි කල්පනාව. පොඩ්ඩක් මේ ටික අස්පස් කරගෙන බලා කියාගෙන ඉන්න කියලා. මල්ලි අවුරුදු 18ක 20ක විතර පොෂ් නංගි කෙනෙක් නම් මට අදත් හම්බ වුණා. නංගි නරක නැහැ. කුස්සක්කේම අතට දුන්නොත් අතිගු ආවි ලතාවකට. ඒක තමයි කොල්ලා මීයක් අල්ලපු පූසෙක් වගේ අමුතු හිනාවක් දාගෙන ආවේ. පූස කොහෙද බං hina වෙන්නේ? උඹට හොල්මන්ද? ඒ අර දැන් කොහෙද මීයෝ අල්ලන පූසෝ? බාදුද යන්නේ කොයි පැත්තෙන්ද බැස්සේ? හරි. ත්‍යාංගුඹගේ වැඩේ කරුණාද කියලා? කොල්ලා තිබුණාද පුවා ළඟ? තිබුණා. උනාට වැඩි choice එකක් නෑ බං. උනාට අපිට ඕන කරන කොළ જાතිය නම් තිබුණා. අයිතිකාරය හිටියේ නෑ හැබැයි. හැබැයි උන් හොයි ටිකක් හොඳයි බං. ඌ යකෙක්ලු. ඔබ කොහොමද? අර කෙල්ල කිව්වා. අර කෙල්ල මොන කෙල්ලද? ඒ බං මම දැන් උඹට කිව්වේ අවුරුදු 18ක 20ක විතර පොෂ් කෙනෙක් නගිගෙන හිටියා කියලා. ඒක එතන වැඩ ගන්න කියද්ද? ඔව්නේ. ඒක එතන කැෂියර්. අඩුවෙන් දාලා බිල හදා ගන්නත් බැරි වෙන එකක් නෑ. මේ ඒකීගේ පාඩුවේ ඒකිට ඉන්න අරපන්. මෙහෙ ඉන්නේ උන් කොළඹ උන් වගේ නෙමෙයි බං අහිංසක කෙල්ලෝ. ඒලුවට බං කිව්වේ. ඔබ ටියුබ් ලයිට් එකක් නේ. කොහොමද නංගිව හිතට අල්ලලා ගිහිල්ලා වගේ ආ? මොකද? ඒකීගේ සිංහලකම ඉහවහ ගිහිල්ලාද? මොනවාද ඒ කියන්නේ? කැන්ඩියන් සාරිද නැත්නම් රෙද්ද හැටේද? ඩෙනිම් කලිසම බං. ඊයේත් උඹ කිව්වා නේද? ඇහැට ගන්න පේන ඩෙනිම් නංගි කෙනෙක් හම්බුණා කියලා. එයා තමයි බං මේ
අර පේ ෆෝන් බූත් එකේදී මට හම්බුනේ කිව්ව කෙල්ල. එයා තමයි මේ. ඒකි වැඩ කරන්නේ දැන් මාව යවපු ෂොප් එකේ ඔෆිස් එකේ. සෑහෙන ඇට්‍රැක්ටිව් ද ෆීචර්ස් තියෙන ලස්සන කෙල්ල. ප්‍රසන්න කෙල්ල. ඒකි කරුමරනේ කල්සන් අදින්නේ. එහෙමනේ. මචං රොහන් ඔබ මේක පිළිගන්න ඕනේ. ඔබ කොච්චර කිව්වත් උඹගේ හිත යන්නේ සිංහල පන්නේට අඳින පළඳින කෙල්ලන්ගේ පැත්තට කියලා. උඹගේ හිත තාම යන්නේ අර ඩෙනිම් කලිසම ගාන බටහිර පන්නේ කෙල්ලන්ගේ පැත්තට. මල්ලි නේ ඊට පස්සෙත් අපි ඔය සෝබන ටෝක් ගන්න බාර. දුවිල විසර බා නිකන් දාම්බා. යා බයිසිකල් දුවිල ගන්න බබා. බැලක ඩෙනිම් කලිසමක් තිබ්බත් උඹ දෙපාරක් තුන් පාරක් හැරිලා බලන එකනේ. මොනවද ළමයෝ මම මේ කල්පනා කළේ කොයි වෙලාවක හරි අරුව නගර සභාවේ කුණ්ඩෝරිය ඇවිල්ලා උසන් යනකම් කවුරුවත් දන්නේ නැහැ. කවුද අරු කියන්නේ අම්ම? උඹලගේ අයියාගේ බිස්නස් පාර්ට්නර් රෝහන්. ඉතින් අරු කියන්නේ? ඒ මනුස්සයාට නමක් තියනව නේද? අනික රොහාන් අයියට අහනවා නම්. රෝහන් අපේ පැත්තේ කරන ගරාජ් එකේ වැඩ. මෙතන ඉඳන් කියන එක එතෙන්ට ඇහෙන්නම් ඉතින් ඌ යකෙක් වෙන්න ඕන. හරිෂෝ. ගෙදර නැවතිලා ඉන්න මනුස්සයාට අම්මා කතා කරන හැටි. අරු, මූ, යකා. නැතෝ ඌට එහෙනම් යකා මහත්තයා කියන්නද? මහලොකුට අම්මා කොන්වෙන්ට් එකකටලු ගියේ. කොන්වෙන්ට් එක අතු ගන්න යන්න ඇති. අදට දවස් 10ක් වෙනවා ඔය රෝහන් මෙහාට ඇවිල්ලා. තාම නෑ ඔය හම්පඩ කලිසම ඉනෙන් ගැලෙන්නේ. රාවුමට ගිය වෙලාවක සෞඛ්‍ය නිලධාරි මහත්තයෙකුට අහුවුණොත් අනේ අම්මා කිසි කතාවක් නැහැ බලෙන් හරි ඔය කලිසම ගලවලා පුච්චා. අම්මා දන්න තැනම තමයි ඔය. ඇයි? උඹ කොහොමද දන්නේ මට වැඩි? අම්මා හිතනද ඔය රොහාන් අය ආපු දා ඉඳලා දින එකම කල්සම කියලා? නැතු. එකම කලිසම නෙන්න. එයා එක වගේ කල්සම ගොඩක් ගෙනහලා තියෙනවා. සේරම ඩෙනි. උඹ කොහොමද ඒක දන්නේ? උඹද ඔගේ කලිසම මාරු කරන්නේ? මාරු කරන්න ඕනේ නේ. ඇස් තියනවා නම් පේනවනේ. ඊයේ මම දැක්ක හොදපු ඩෙනිම්ස් දෙකක් වැලේ දාලා තියෙනවා. එතකොට එයා එකක් ඇඳගෙන හිටියේ. තව එකක් තිබුණා පුටුව උඩ. තවත් එකක් රැක් එකේ. එතනම ඩෙනිම්ස් පහක් නේ. මොකටද උගේ කාමරේට ගියේ උගේ කලිසම් ගණන් කරන්නේ? ඉඳා. ඒකේ අය කාමරේ විතරක් ඈ අයියාගෙත් කාමරේ. කාමරේ ඇතුළට යන්නේ නැතු කොහොමද කාමරේ අස් කරන්නේ? අනික ඒගොල්ලෝ තේ බීපු කෝප්ප කොහොමද මම එළින් ඉඳන් ගන්නෙ? කොක්කක් දාලාද? බෙද්දන් කට වැඩි බොහොම. අතගන්නහකට. උයම්මා. කොහෙ ගිහලා මොනව අත ගාලා එනවද දන්නේ නැහැ. අනුන්ගේ කලිසම් සුද්ධ කරන්න ගියාට තමුන්ගේ අත හොදන ඩිසස් වලට අත දාන්න පුරුදු වෙලා නැහැ. අම්මද රොන් ට්‍රැක් මා යන්නේ. මට කියන්න අපි කසම්තකෝ. Namino direna, kunukaya direna, armiki soba, sansahari. ළමයි වැඩද? අංකල්. මොනවද කරන්නේ? කෙමිකල්ස් ටික ඔක්කොම ලේබල් කරලා දානවා අංකල්. කෙමිකල්. ෂෝ කෙමිකල් එකක් බිල මගේ යාළුවෙක් මාලා. ඕ අංකල් ආපෝ කන්නඩියත් කඩාගෙන ෂාපෝ. මේවා වස අංකල්. සෝරි යා. හරි. මම ඔය ළමයි අහන්න කියලා හිටියේ. ඔය ළමයා කොළඹ බිස්නස් එක අතෑරලා බණ්ඩාරවලට ඇවිල්ලා මේක පටන් ගන්න හිතුනේ. ඇයි? මොකක් හරි ගෑනු ගැටලුවක් එහෙම තිබුණාද? ඒ කිව්වේ අංකල්? ඒ කිව්වේ ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබිලා අමනාප වෙලා ඒක අමතක කරන්න මෙහාට ආවද කියලා මම ඇහුවේ. හැබැයි මේ අපේ කොල්ලෙන් මං ඇහුවා. උක අප්පච්චිට කිසුද කිය? එතන ගම් කුප්පිය තිබුණා අංකල්. ඒක නෑ. ඈ? ගම් කුප්පිය.
මේ තියෙන්නේ අංකල්ගේ අතේ. ගන්ද? මනුද කිමිකල් එකක් කියලා. අයියෝ. මොකක්ද අංකල් ගෑනු ළමෙක් ගැන කිව්වේ? මං කිව්වේ ඔය ළමයා ගෑනු ළමෙක් එක්ක අමනාපයක් ඇති කරගෙන යට ගියාව අමතක කරන්න මෙයාව කියලා. පෝනේ අංකල්. එහෙම දෙයක් වුණත් අංකල් ඒකට ප්‍රතිකර්මයේ පැනලා යන එක නෙවෙයිනේ. අනික මට සමාව වෙන්න ඕනේ අංකල් මෙහෙම කියනවාට. ඔකත් ෂෝක් කෙමිකල් එකක්. නේ අංකල්ට මට වඩා ජීවිතේ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්නේ. ඔව්. ගෑනු කියන જાතිය ඈතින් තියාගන්න ඕන භාණ්ඩයක් කියලා මම නම් හිතන්නේ. හැබැයි තිය අංකල් ඒගොල්ලෝ පේන දුරනේ උතින්න ඕනේ. Otherwise there's no spice in life. Exactly. එයා නැත්තම් ජීවිතේ ලුණු මුල් ටික අරන් දැම්ම වගේ. අයියෝ අංකල් මේ ආයි ලියලි ඉන්න බෑනේ අංකල්. අම සුදු කොලයක් ගන්න දෙන්න. ඔය ළමයා අහලා තියෙනවද මෙන්න මේ කවිය? මොනාගන්න? වරක කොමලයි පරදයි රුසිරු ලතා වරක රළුයි සිහි වෙයි වන රුදුරු සතා කොයි හපනද මැව්වේ මේ අපුරු සතා අතුවත් බැරි නැතුවත් බැරි ගෑනු සතා. අයිස මේක තවද කයින් අහලා තියෙන්නේ නෑ අංකල්. ඒ වුණාට හිතා ගන්න පුළුවන්. ඇතුවත් බැරි නැතුවත් බැරි කිව්වම වෙන මොකෙක්ද ඉතින් ගෑනු සතෙක් මිසක්. ඒක නෙවෙයි දැන් අංකල් ඇහුවා නේද ඇයි මං කොළඹ දාලා ආවේ කියලා. අංකල් කොළඹ ස්ක්‍රීන් ප්‍රින්ටින් බුවාලා ගහක් ගලක් ගානේ ඉන්නවා. ඉතින් ඒකින්ද දැන් බිස්නස් උත් ඉතින් එච්චරම සරු නෑ. ඊපස්සේ ඉතින් ලෝහිත සජෙස්ට් කරපුවාම බණ්ඩාරවල එකක් පටන් ගමු කිව්වම මට හිතුණා ට්‍රයි එකක් දාලා බලන්න ඕනේ කියලා. වෙන්නේ. දවසක් මේ දරාව තනියම ගෙදරේ අපේ කාව මහපාර දාලා ෆ්ලෝ බෝඩ්ස් ඔක්කොම දිරලා මම කිව්වා 13 14 ඩෑෂ් එකක් බලන්න කියලා. කොහෙද උන් ඉල්ලන්නේ අන්ටර්ජිසට් රාණිය අම්මම පෙරියමයි කරන්න අප්පච්චි මොකද කතාව නැත්තු එකපාරට මං එනවා දැකලා මං ගැනනේ කතා කර කර හිටියේ එක්ක මම ගැන එහෙම නැත්තම් කාර් එක ගැන මට අප්පච්චිගේ මූණ බලපු ගමන් කියන්න පුළුවන් මුණ බලලා කියන්න පුළුවන් නේද නඩු කාර්යයක් කියන්න ඒක විත්තිකාරයන් මුණ බලන්න තීන්දුව කරන්න බැරි මචං මිෂන් සක්සස්ෆුල් ලා අන්තිම සාර්ථකයි ගමන මචං පලා බබාගේ පෝස්ටර්ස් 20000ක ඕඩර් එකක් බබා මොකක්ද ඉතින් තීරණ කියහන් ඕ ෂා නියමයිනේ. අපිට හොඳ ආරම්භයක්. අංකල් මේ පළාත් සභා ඡන්දෙන් ළඟයිනේ. ඉතින් ලෝහිත දන්න ඡන්දාපේක්ෂකයෙක් අපිට ජොබ් ඕඩර් එකක් දීලා තිනවා 20000ක් පෝස්ටර්ස් print කරන්න. වා පුල්ලා 9000 profit time මචං මචං sorry අප්පච්චි sorry 9000 profit time පළවෙනි ජොබ් එක නක්පච්චි තව බඩු මගේ එනවා මචං මේ මම පුඩි වශයක් දාගෙන ඉන්නවා right. මෙහෙනම් එන්නෙම නෑ. අනේ බෑ බං. වීකෙන්ඩ් එකේ ලැබෙන ওই දවස් එකමාර තමයි අපිට අපේ වැඩක් බලක් කරගන්න පුළුවන් නිවාඩුවක් ලැබෙන්නේ. ඉතින් ওই දවස් දෙකේ විනෝද ගමන් ගිහිල්ලා කොහමද? sorry අනුරාධා. මට නම් එන්න විදියක් ඇත්තෙම නෑ. තරහ වෙන්න එපා. උඹ නම් හරිම වෙබ් බ්ලැන්කට් එකක් බං. ඊයේ පාර දියතරයි ෆොක්සිල් රේස් යනන්න ගවුවම උඹ මගේ ඇරියා. මුළු ගැනසීම ගියා. ඉතින් බං මම මොනවාද රේසින් කාර්ස් රේසින් බයික්ස් ගැන දන්නේ? ඉතින් බං අපි දන්නවද? අපි ගියත් එන්ජොයි කරන්නනේ. මට ඊට වඩා එන්ජොයි කරන්න පුළුවන් අනුරාධ තනියෙන් බෝඩිමේ ඉඳලා. ටෙලි නාට්‍යයක් බලලා. අනිත් එක මම උඹට හැම තිස්සෙම කියලා තියෙනවනේ. මම මහා ඩල් පොරක් කියලා. අනේ sorry අනුරාධ. මට මේ ගමන එන්න විදියක් ඇත්තෙම නැහැ. අපි ඊළඟ එක බලමුකෝ. රැට බෝඩිමේදී මේ ගැන තව කතා කරමු. इसमें सारी කීයද? 260 ඔයනේ ගොබිලා නෝට් කරගනින් ආ. මූ තමයි එදා ටෙලිෆෝන් බූත් එකේ හිර වෙච්ච මගේ රුපියල් 4 අරන් දුන්නේ. අද වෙන්නේ දෙවෙනි වතාවට. ඊයේ තාම මුකුත් ගත්තේ නෑ බං. උඹ එහෙනම් යන්තම් මේ ගමන එකක බෙලි බා ගන්න වගේ යන්නේ ආ. පව්. හැබැයි උඹ ඌට නම් ඔය වෙට් බ්ලැන්කට් පාඩ දාන්න යන්න එපා. එහෙම කළොත්
උඹව දවසින් දෙකෙන් හලයි උඹ මහා ඕල් පැෂන් ඩල් පොරක් කියලා. මේ පුර මගේ නම දන්නේ. ඒ හින්දා මෙතන බැරි වෙලාවත් මගේ නම එහෙම කියන්න එපා. Hi. Good day, Sanat. Dekod, wage friend kenek. Mama Arvind. Arvind De Silva. Wage nam මොකක්ද? මෙයා මගේ රූම්මේට්. මගේ රූමා. රොෂාන් මහානම්. Hello, Roshan Mahanam. මේ මම එහෙනම් යන්නම්. හරියෝ. ශരി අනුරාධා. ඉතින් අද ආව මොනව බලලා යන්නේ? ඊයනම් ආව කොළ බලලා යන්නේ. මං ඇත්තම කියන්නම්. මං අද ආවේ ඔයාව බලලා යන්න. ඔයාව දැක ගන්නයි, ඔයාගේ නම දැනගන්නයි. Nada Jodi? මේ post papers. post papers. ඔල තියෙන අතට ස්ටෝර්ස් එකේ. මෙතනට එන්නේ බඩු අරගෙන බිල ගෙවන්න. ඔල කීයක් ඕනේද? මුදලාලි ගහගන්න වගේ කතා කරන්නේ. මුදලාලි මේ මම මෙතන සේවකයෙක් නෙවෙයි. මම කස්ටමර් කෙනෙක්. මුදලාලි අකමැති නම් කියන්න. මම වෙන කඩේකින් අරගෙන කරන්නම්. මාත් බණ්ඩාරවල. කොල කීයක් ඕනේද? නෑ මේ මාත්‍යා ස්ටෝර් එකට යනවා. මට ස්ටෝර්ස් වලට යන්න ඕනේ නැහැ. පුතා මට කොළ රීම් 18ක් දෙන්න. කොළ 18ක් සර්. කොළ ඕන නම් රීම් කියනවාදයි සර්. අමස මාරබුවෙක් නේ. රීම් 18ක් කොළ 9000. බුදු අම්මෝ රීම්ස් 18ක් නම් ස්ටෝර් එකක් නැතිය සර්. ඉන්න මම බුදුරජාණන් මහත්තයන් අහලා බලලා එන්නම්. කොල 18ක් මහත්තයා. මම මේකට තුන් පාරක්ම කිව්වම ගානේ රීම් 18ක් කියලා. කණෑන කොල්ලෙක් ගන්නකො අපි රස්තිය හදනවද? එළමෙ සර්. ස්ටෝ කීපෙන් අහනවා ඩිමයින්ස් 18ක් ගන්න බලන්ද කියලා. හා සර්. මේ මුදල් දැම්ම ගෙවනවද? ඇයි? පස්සේ ගෙවන ක්‍රමයක්ත් තියෙනවද මෙහෙ? එහෙම නැත්නම් දැන් මම බඩු ගන්න. පස්සේ මුදල් ගෙවන්නම්. ස්ටෝර්ස් වල රීම්ස් 11ක් තියෙනවා මිස්ටර් කන්දනාරච්චි. කොහොමයි මෙතන 2.13යි. මාත්‍යා. අද 13ක් ගත්තමයිද? මම හිටපු මහ දෙන්න. මම හිතුවා ලොකු ස්ටොක් එකක් ඇති කියලා. කමන්නේ. ඉතින් මම දැනට මේ රීම් 13ට ගෙවන්නම්. හෙට ඇවිල්ලා ඔක්කොම කලෙක්ට් කරන්නම්කෝ. මොකටද මාත්‍යා ඔච්චර ගොඩක්? මම ස්ක්‍රීන් ප්‍රින්ටින් කරන්නේ. මේක පොඩි ගාණක්. සමහරවිට මට රීම් 300 ඕන වෙන වෙලාවල් තියෙනවා. හා ඒක ප්‍රශ්නයක් නෑ මම සප්ලයි කරන්නේ. රයිට් මුදලාලි. කීයද ලාභේ? මං ගාන හදලා කියන්නේ. මාතර මම හොඳ ඩිස්කවුන්ට් එකක් දෙන්නම්. සිරම්. ඔය බිල් පොත අරගෙන. Sharon. කොහොමද රොහාන් ළමයා? මං ආයෙ දෙන්නට සුප් දෙකක් ගේන්නද කියලා අහන්න. රොහන් වශයක් දාගන්න ගියා අම්මා. හවස ටවුමට කියන කොළ වගේක් ඕඩර් කරන්න කියලා. පුතාගේ පරණ සරමත් දෙන්න කොළවහන්ට ඔස් එක දාලා ඇවිල්ලා ඇඳ ගන්න කියලා. ඌට මොනවටද අම්මා පරණ සරම් දෙන්නේ? ඌට ඕන සරම් 200ක් හරි ගන්නේ. අම්මට ඕන අම්මයි සරමක් දෙන්න. මං සරම් අඳිනවද බං ඌට දෙන්න? කිව්වොත් කියන්නේ ඔය වගේ මෝල් කතාවක් නෑ. හරි. අම්මා ආවේ දැන් සුප් එකක් ගේන්නද කියලා අහන්නනේ. උත්තරේ හා. ඉතින් හොඳ අම්මා වගේ ගිහලා සුප් එකක් ගේන්නකෝ.